මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙන එක ගරු සභාපතිතුමිය අහම්බ සිඳුවීමක් කියලා අත හැබැයි ඒ කාලෙන් කාලට ගැළපෙන විදියට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වුණා. එහෙම කරා. මේක නිකන් හට අපේ ගමේ ගොඩේ කතාවක් තියෙනවා ගරු සභාපතිතුමිය එක්තරා ගෙදරක වියනක් ගහන්න. වියනක් ගහන කෙනෙක් වැට්ට ගෙනාවා. ඒ වැට්ට ගේන කෙනා වියන ගහන රෙද්දක් අරන් ආවා. අරන් ආවේ පරණ රෙදි කෑල්ලක්. ගෙදර ඉන්න නෝනායි මහත්තයා කිව්වා ඕක පරණ රෙදි කෑල්ලක්. එහෙනම් ඕක පැත්තක තියන්න මම අලුත් එකක් දෙන්නම් කියලා. හැබැයි මේ මිනිස්සයා බැලුවා මේක අලුත් රෙද්දක් මේක හොඳයි. එයා ඒක තමන්ගේ සරම යටින් ඇඳගත්තා පරණ රෙද්ද ගැහුවා වියනට. දැන් ගෙදර අයිතිකාරයෝ දෙන්න ඇවිල්ලා බැලුවා දීපු රෙද්ද නෙමෙයි වියනේ තියෙන්නේ. පරණ එකමයි තියෙන්නේ. දැන් මේක හොයනවා. හොයලා බලනකොට මෙන්න වියන ගහන්න ආපු කෙනා සරමස්සෙත් දීපු අලුත් එක ඇඳගෙන ඉන්නවා. කොහොමද මේක මෙතනට ආවේ කියලා අහුවම ඒක තමයි මාත් බැලුවේ මේ කවුද මට මේක ඇඳුවේ කියලා හොයනවා. නේ කවුද මට මේක ඇඳුවේ කියලා හොයනවා කර සභාපතිතුමිය. ඒ වගේ තමයි අපේ අගමැතිතුමියත්. මේ ආණ්ඩුවත් තමන්ගේ විෂය දැන් හොයනවා මේක print කරේ මොකಾದ? කවුද